එක්කෙනෙක් ඉන්නවා හිත පුළුල් කරගන්නවා. එයා පසුතැවෙන්නේ නැහැ. එයා වැරද්ද හදා ගන්නවා. හොඳට කුසල් කරනවා. ආයේ පරණ වැරදි වෙන්න දෙන්නේ නැහැ. එයා ජීවිතය අලුතින් හදාගෙන යනවා. පරණ ඔක්කොම අමතක කරනවා. එයාගෙන් වෙච්ච වැරද්දත් ලුණු කෙටේ වගේ. හැබැයි එයාගේ හිත ගඟක් වගේ හදලා යා. ಗುಣ ගඟක් කරගෙන යාගේ ජීවිතේ. අර ගඟට අර ලුණු කෙටේ වැටෙනවා. ගඟ ලුණු රහ වෙන්නේ නැහැ. එයා නිරේ යන්නේ නැහැ. එයා මේ ජීවිතේ මේ කර්ම කිවිලා යනවා. දැක්කද? ඒ නිසා වැරදි අඩුපාඩු වෙච්ච කට්ටිය තමන්ගේ ජීවිතේ ಗುಣ ගඟක් කරගන්න. ಗುಣ වැරදි වෙච්ච තරමටම ಗುಣ වැඩි කරගන්න. කුසල් වැඩි කරගන්න. පින් වැඩි කරගන්න. අර ඔක්කොම ලුණු කැටියක් වගේ වෙනවා. පින බලවත් කරගන්න. ඒ නිසා පරණ දේවල් හිත හිතා ඉන්න එපා. පරණ කුණු කන්දල් අවුසත් ඉන්න එපා. අපිට මොන කියලා තියෙනවා සමහර ඉන්නවා හීන චරිත. පහත් අදහස් තියෙන අය අනිත් අයගේ කුණු කන්දල් අවුසනවා. ඔයා කොහමද ඔයාට ඉස්සෙල්ලා මොනවද වෙලා තියෙන්නේ? ඔයා මොනවද වෙලා තියෙන්නේ කියලා එයාගේ පරණ අර කුණු අවුසනවා. කපුටා වගේ. කපුටෝ ටිකක් ඉන්නවා. කුණු අවුසනවා. කවදාවත් සිංහෙක් කුණු අවුසන්නේ. පසුචි ගෑවිච්ච එකෙක් ළඟටවත් යන්නේ නැහැ. ඒ නිසා අනිත් අයගේ කුණු අවුස්සන්න ආස කෙනෙක් ඉන්නවනම් එයා දැනගන්න තමන්ගේ ස්වභාවය. කවුරු හරි ඇවිල්ලා තමන්ගෙන් අනවශ්‍ය පරණ විස්තර අහනවා නම් දැනගන්න මෙයා හීනයි. මෙයා අනවශ්‍ය දේවල් හොයනවා. මෙයා ඇසුරු කරන්න සුදුසු නෑ කියලා.